सेम द्रास्त्विचे එහෙමනම් අදත් අපි පාඩමට සූදානම් වෙනවා රුස්කි අල්ෆබීත්. මම පසුගිය සතියේ කරා ඔයගොල්ලන්ට පාඩමක් රුස්කි අල්ෆබීත් එක. ගිය සතියේ පාඩමට ඔයගොල්ලෝ සවන් දුන්නා නම් ඔයගොල්ලන්ට මතක ඇති රුස්කි අල්ෆබීත් එක මම කරා වැල් ලකුරු වලින්. සහ මම මේ වෙලාවේ කිව්වා ඔයගොල්ලන්ට බ්ලොක් ලෙටර්ස් වලින් තමයි රෂියන් පොත්වල, එතකොට නිවුස් පේපර්ස්, ඉන්ටර්නෙට් එකේ හැමතැනම තියෙන්නේ බ්ලොක් ලෙටර්ස්. ඒක නිසා බ්ලොක් ලෙටර්ස් ඉගෙන ගැනීමේ කිසිම අපහසුතාවයක් නැහැ. දැන් ඕගොල්ලන්ට මේ පේන්න තියෙන රෂියන් ඇල්ෆබෙට් එක තියෙන්නේ බ්ලොක් ලෙටර්ස් වලින් තමයි. මම ඕගොල්ලන්ට කිව්වා මතකද ග්ලාස්නී සූකි 6ක් තියෙනවා. ඊට අමතරව සග්ලාස්නී සූකි 21ක් තියෙනවා. සහ තනිව උච්චාරණය කළ නොහැකි අකුරු දෙකක් තියෙනවා. ඒ තමයි තෝර්දීස්නක් සහ මෙයක්කීස්නක්. ඒ සියල්ල මෙතන ඇල්ෆබෙට් එකේ සඳහන් වෙනවා. ඔක්කොම රෂියන් ඇල්ෆබෙට් එකේ අකුරු 33යි. මම හිතනවා නැවත පාරක් රෂියන් ඇල්ෆබෙට් එක කියවමු. වීඩියෝ එක ටිකක් දිග වෙයි. ඒක ගැන ඔයගොල්ලෝ වැඩි හිතන්න එපා. මොකද අපිට මේ ඉක්මනට මේක කරන්න ඕන නිසා. එhmenan පටන් ගමු. නැවත පාරක් පුනරීක්ෂණ. රුස්කි අල්ෆබීත්. A B W G D Y Yo J Z I Ikrat Koe Ka L M N O P R S T U F H C J Sh Sh තෝර්දීස්නක් මෙයක්කීස්නක් A U යා. වැඩිපුර සවන් දීමට කැමති කට්ටිය YouTube එක සර්ච් කරන්න how to speak Russian alphabet කියලා. එතකොට ගොඩක් ඒ රෂියන් කට්ටියගේ ප්‍රෝග්‍රෑම් මේගොල්ලෝ කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා අපිට ඇල්ෆබෙට් එක අදින් ඉවරයි. දැන් ඔයගොල්ලන්ට අකුරු කියවන්න පුළුවන්, වචන කියවන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ ඉස්සරහට යන්න ලොකු ගමනක් යන්න තියෙනවා. මම ඔයගොල්ලන්ට මේ භාෂාව බොහොම සරලව ගේන්නේ. සමහර දේවල් තියරි කියන දේවල් ඕගොල්ලෝ ඔළුවට දාගන්න ඕගොල්ලන්ට ප්‍රායෝගික රෂියන් භාෂාව මේ තුලින් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒක තමයි මගේ අභිප්‍රාය. දැන් මම ඕගොල්ලන්ට රෙකෝඩින්ග්ස් ටිකක් දානවා. එතකොට ඕගොල්ලෝ මේ රෙකෝඩින්ග්ස් එකේ කියන අකුරු පිටුවේ තියෙනවා. ඒක දිහා බලන්න හොඳට. ඇස් දෝවන්න. අකුරු අඳුන ගන්න. හොඳට අධ්‍යයනය කරන්න. මෙතෙන් පටන් රෙකෝඩින්ග්ස් ටිකක් දානවා. හොඳට ස්ටඩි කරන්න. Задание 1. А. А. О. 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 У. 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 А. О. У. О. У. А. У. О. А. АО. ОА. УО. ОУ. ОА. ОУ. Э. 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 И. 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 У. 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 А. Э. И. Э. А. У. 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 О. У. И. У. Э. У. 아에. 에아. 에오. 에우. 이에. 에이. 이오. 이야. И.
මම හිතනවා ඔයගොල්ලන්ට ග්ලාස්නී සූකි පිළිබඳව නැවතත් අවබෝධයක් එන්නේ නැති කියලා. රුස් එක්ගේ හඩින් තමයි මම ඔයගොල්ලන්ට ඇහෙන්න සැලැස්සුවේ ඒ අකුරු කොහොමද ශබ්ද කරන්න කියලා. ඉතින් නිකන් ඉන්න ගමන් ඔතන තියෙනවා ස්ලූෂයිතේ පස්තරයයිතේ චිතයිතේ කියන්නේ අහුම්කන් දෙන්න නැවත රිපීට් කරන්න සහ කියවන්න. ඒ කියන හැම අකුරක්ම ඔයගොල්ලෝ නැවත නැවතත් ඔයාලගේ ඇස ඒ අකුරු තුල යොමු කරන්න. එතකොට ඒ අකුරු හඳුනා ගන්න පුළුවන්, ඒ වගේ ශබ්දය හඳුනා ගන්න පුළුවන්, ඒ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඊළඟ පිටුවේ තියෙන ඒ වගේම දෙයක් තමයි ආ ඕ ඌ ආ උ ඊ ආ ඒ ඊ ඕ ඊ ඌ ඒ වගේ එක්සර්සයිස් එකක් තියෙන්නේ. එහා පැත්තේ තියෙන පිෂීතේ කියලා. කොහොමද මෙතන බ්ලොක් ලෙටර්ස් වලින් සඳහන් වෙන්නේ මේකේ. එහා පැත්තේ පිෂීතේ කියන තැන තියෙනවා වෙල් අකුරු කොහොමද ලියන්නේ කියන එක. නිවැරදි ලියන ආකාරය ආ ඕ ඌ ඒ ඊ උ. ඒ අකුරු ටික බලා ගන්න. මේ පිටුවේ සඳහන් වෙන්නේ සග්ලාස්නී සූකි. මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා සග්ලාස්නී සූකි 21ක් තියෙනවා. සග්ලාස්නී සූකි කියලා කියන්නේ තනිව උච්චාරණය කළ නොහැකි අකුරු. ඒ කියන්නේ තවත් අකුරක ආධාරයෙන් උච්චාරණය කළ හැකි අකුරු. මේකත් අහුම්කන් දෙන්න, රිපීට් කරන්න, කියවන්න. මේ රුස්සගේ හඬින් කියවන අකුරු දෙස ඕගොල්ලන්ගේ ඇස දුවවන්න. ඇස දුවන තාක්කල් ඕගොල්ලන්ට භාෂාව කියවීමේ හැකියාව අහුම්කන් දීම හැමදේම ඉක්මනට ප්‍රගුණ කරන්න පුළුවන්. Задание 3. Ма. Мо. Му. Ме. Мы. А. Ма. О. Мо. У. Му. Мэ. Мы. දැන් ඔය කියවන්න කොතනද කියලා ඔයගොල්ලෝ බලාගෙන තින්නේ. දැන් ඊගාට කියවන්න තියෙන්නේ මා අම් මෝ ඔම්. Ма. Ам. Мо. Ом. Му. Ум. Ме. Эм. Мы. Мама. Мы. මාමා කියන්නේ අම්මට, මු කියන්නේ අපි. На. Но. Ну. Не. Ны. А. На. О. Но. У. Ну. Не. И. Ны. На. Ан. Но. Он. Ну. Он. Не. Эн. Ны. Он. Но. Анна. උන් කියන්නේ ඔහු, නෝ කියන්නේ නමුත්, ආන්නා කියන්නේ රුසියානු කාන්තාවගේ නමක්. Па. По. Пу. Пы. Пэ. А. Па. О. По. У. Пу. И. Пы. Па. Ап. По. Оп. Пу. Уп. Пы. Папа. පාපා කියන්නේ තාත්තා. Ба. Бо. Бу. Бы. Бе. А. Ба. О. Бо. У. Бу. И.
Б. У, ба. У, бо. У, би. У, бу. И. Ба. И. Бо. И. Би. И. Бу. Бам, бом, бум, бон. Па. Ба. По. Бо. Пу. Бу. Пе. Бе. Пи. Би. Па, по, ба, бо. Пу, пе, бу, бе. Па. По. Пу. Пе. Пи. Ба. Бо. Бу. Бе. Би. Пам, бам, пом, бом. Фа. Фо. Фу. Фи. Фе. А, фа. О, фо. У, фу. И, фи. І, фи. Фа. Аф. Фо. Оф. Фу. Уф. Іф. Іф. Ва. Во. Ву. Ви. Ве. А. Ва. О. Во. У. Ву. И. Ви. В. У. Ва. У. Во. У. Ви. У. Ву. І. Ва. І. Во. І. Ви. І. Ву. Ви. Вам. Вон. වී කියන්නේ ඔබ නැත්තම් ඔබතුමා. වම් කියන්නේ ඔයාට. වොන් කියන්නේ පිටතට. ඊට අමතර වොන් කියන වොන් තම් කියනවා එහෙ. ඒ වගේ තියෙන වචන ඉස්සරහට ගෙනන්න පුළුවන්. දැනට අපි මේ ටික ප්‍රැක්ටිස් කරමු. මේ ටික ප්‍රැක්ටිස් කරොත් අපිට හොඳට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් භාෂාව. රයිට් ඊගායක ප්‍රැක්ටිස් කරමු එහෙනම්. Фа. Ва. Фо. Во. Фу. Ву. Фе. Ве. Па.
по, впы, впу, вба, вбо, вбы, вбу, фы, вы. මම හිතනවා ඔයගොල්ලන්ට ලබා දීපු ටික ප්‍රමාණවත් කියලා. ඉතින් මේවා අහන්න, රිපීට් කරන්න, කියවන්න. අකුරු හැමතිස්සෙම කියවන්න. මොකද්ද ප්‍රොනවුන්ස් කරන වචනය හැමතිස්සෙම බලන්න. අකුරු හොඳට ඇහැට හුරු කරගන්න. අපි එමුනම් ඊගා පිටුවට යමු. ඊළඟ පිටුවේ තියෙන්නේ ඒ හා සමාන දෙයක් තමයි. ඒක ඔයගොල්ලෝ තනියම ප්‍රැක්ටිස් කරන්න. මෙතන උඩ කෙරවලේ තියෙනවා තී කියලා. තී කියලා ආමන්ත්‍රණය කරන්න යාළුවෙක්ට, හොඳට දන්න අඳුරන කෙනෙක්ට. ඕගොල්ලෝ නොදන්න රුසියානුවෙකුට තී කියලා ආමන්ත්‍රණය කරන්න එපා. තී කියලා කියන්නේ හොඳට දන්න අයට. එතකොට මම කලින් කෝ වී කියලා කිව්වා. වී කියලා කියන්නේ සමූහයකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වී කියලා. නැත්තම් ගෞරවාර්ථයක් දෙන්න ඕන නම් නැත්නම් අපේ බොස්ට, එතකොට අපේ ගුරුතුමාට, ඒ වගේ කෙනෙක්ට වී කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. මේ පිටුවේ තියෙනවා දොම්, දීම්, දොන්. දොම් කියන්නේ නිවස, දීම් කියන්නේ දුම, දොන් කියන්නේ රුසියාවේ තියෙන ලස්සන නදියක්. එහෙමත් නැත්නම් ලස්සන ගංගාවක්. මේ පිටුවේ තියෙන්නේත් ප්‍රැක්ටිස් කරන දේවල් තමයි. ඒවා ප්‍රැක්ටිස් කරන්න අකුරු නිවැරදිව උච්චාරණය කරලා. ඒ හා සමානමයි. නැවතත් මම ඕගොල්ලන්ට කියන්නේ ගැටලුවක් වේ නම් කරුණාකර මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම පිළිතුරු ලබා දෙන්නම්. මේ රූපෙන් දැක්වෙන්නේ දුරකථන සංවාදයක්. ආමන්ත්‍රණය කරන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හෙලෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ අලෝ කියලා කියන්නේ. මෙතන ලියලා තියෙනවා ආල්ලෝ කියලා. සාමාන්‍ය ඒගොල්ලෝ කියන්නේ අලෝ කියලා. මේ රූපේ දැක්වෙන්නේ තම්, ඊන්න, මාමා, පාපා, අලෝ, දොම්, අනා, ෆෝත, වදා. ඒ වගේ තේරුම් කිව්වොත් තම් කියන්නේ අතන, ඊන්නා කියන්නේ රුසියානු කාන්තාවගේ නමක්, මාමා කියන්නේ මව, පාපා පියා, අලෝ කියන්නේ හෙලෝ කියන එකට, දොම් කියන්නේ නිවස, අනා කියන්නේ ඇය, ෆෝත කියන්නේ ෆොටෝ එක, වදා කියන්නේ වතුර. ඊට අමතරව ශ්‍රාවණීතේ කියන්නේ සංසන්දනය කරන්න. මෙතන සඳහන් වෙන්නේ උදරේන්‍ය යෙදීම සහ මාත්‍රා ප්‍රමාණය සම්බන්ධව. මම ඕගොල්ලන්ට කලින් පාඩමේ කරා මාත්‍රා ප්‍රමාණය කොහොමද දැනගන්නේ සහ උදරේන්‍ය යෙදීම සම්බන්ධව. උදාහරණයක් විදිහට ගත්තාම මෙතන ෆෝත කියන එකේ මාත්‍රා දෙකයි. ෆෝ තෝ කියලා තියෙන්නේ. පළවෙනි මාත්‍රාව උඩ, පළවෙනි මාත්‍රාවේ පළවෙනි ඕ එක උඩ උදරේන්‍ය යෙදිච්ච නිසා ෆෝ ත වුණා. එතකොට දෙවෙනි උදාහරණය ගත්තොත් ලුනා කියන්නේ චන්ද්‍රයා. දෙවෙනි මාත්‍රාවේ ආයක උඩ උදරේන්‍ය යෙදුණා ලුනා. එතකොට මෙතන තියෙන වචන වල තේරුම ඔන් කියන්නේ ඔහු, තම් අතන, දොම් නිවස, තුත් මෙතන, තී ඔබ, මී අපි, වී ගෞරවාර්ථයෙන් ඔබ, ලුනා චන්ද්‍රයා නැත්නම් හඳ, ඉවාන් රුසියානු පිරිමියෙක්ගේ නමක්, අන්තෝන් රුසියානු පිරිමියෙක්ගේ නමක්, අනා ඇය, වදා වතුර. වීඩියෝ එක ගොඩක් දීර්ඝ වුණා. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඉක්මනට පාඩම කරන්න ඕන නිසා ලොකු පිටු ප්‍රමාණයක් ඕගලන්ට කරා. රයිට්, අන්තිම පිටුව බලමු. මෙතන තියෙන්නේ අර කලින් කියපු එක තමයි. ඒතා ඉවාන්, ඒතා මාමා යි පාපා. මේ ඉන්නේ ඉවාන්, මේ ඉන්නේ මම සහ පියා. රයිට්, එහෙමනම් අපි ලබන සතියේ අලුත් පාඩමකින් හමු වෙමින් බලාපොරොත්තු වෙන. මම සමු ගන්නවා. සියලු දෙනා මම කිව්වා වගේ හොඳට බලා ගන්න. හොඳට බලාගත්තොත් දෙකු ගමනක් යන්න පුළුවන්. ඕගොල්ලන්ට මම උදව් කරනවා. මම නොදන්න දෙයක් භාෂා ප්‍රවීණයෙක්ගෙන් අහලා ඕගොල්ලන්ට පිළිතුරු ලබා දෙනවා. එහෙමනම් සියලු දෙනා පරිස්සමෙන් ඉන්න. දස් විදානියා.